YouTube ඉවරයි දන්නවනේ චීන බැස්සොත් YouTube එක තරඟ කරන්න චීනෙන් බිලිබිලි. චීනය ඇතුලේ YouTube සඳහා තියෙන ප්‍රධානතම විකල්පය වෙච්ච බිලිබිලි ඇප් එක මේ වෙද්දී මුළු ලෝකයටම විවෘත කරලා තියෙනවා. චීනය විසින් YouTube වල ඒකාධිකාරය බිඳින්න හදපු මාස්ටර් ප්ලෑන් එකක කොටසක් විදිහට මේ තීරණය අරගෙන තියෙන බවයි වාර්තා වෙන්නේ. මේ නිසාම බිලිබිලිහි Android ඇප් එක ලෝක ගෝලයක සලකුණ සහිත රෝස පැහැති අයිකනයකින් යුතුවත් iOS ඇප් එක සහ ඉංග්‍රීසි භාෂාවෙන් යුතු වෙබ් අඩවියත් නුදුරේ දෙමනිකුත් කරනවා කියලා සඳහන් වෙනවා. මීට කලින් ජාත්‍යන්තර පරිශීලකයෝ මේකට එනකොට විදේශ ගමන් බලපත්‍රය හරි හැදුනුම් පත හරි දීලා අනන්‍යතාවය තහවුරු කරගන්න එක අනිවාර්ය කරලා තිබුණා. මේ වෙනකොට මේ නීතිය අයින් කරලා තියෙන නිසා ඕනිම කෙනෙක්ට ඉතාම පහසුවෙන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම චීනයේ වගේම ජාත්‍යන්තර නිර්මාණකරු ඔක්කොටම තමන්ගේ වීඩියෝ අප්ලෝඩ් කරලා එකම ප්ලැට්ෆෝම් එකක් ඇතුළේ වීඩියෝ බලන්නත් මේක හරහා අවස්ථාව ලබා දීලා තියෙනවා. මොකද බිලිබිලි කියන්නේ ඇනිමි, ගේමින්, ටෙක්නොලොජි, එන්ටර්ටේන්මන්ට්, මියුසික්, ලයිව් ස්ට්‍රීමින්, e-sports ඇතුළු තෝරා ගැනීම සෑහෙන්නම තියෙන ප්ලැට්ෆෝම් එකක්. අවුරුදු 26ක විතර කෙනෙක් දවසකට මිනිත්තු 108ක් විතර බිලිබිලි ඇප් එකේ ගත කරනවා. මේ වෙනකොට මිලියන 376ක විතර මාසික සක්‍රිය පරිශීලකයන් පිරිසක් ඉන්න බිලිබිලි විශේෂයෙන් ජෙන්සි පරම්පරාව ආකර්ෂණය කරගන්න මේ වෙනකොටත් ලොස් ඇන්ජලිස්, ලන්ඩන්, මෙක්සිකෝ, ඉස්තන්බුල් සහ ටෝකියෝ වගේ නගරවල වගේම සිංගප්පූරුව කේන්ද්‍ර කරගෙන අලුතින් සේවකයන් බදවා ගැනීමත් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මිස්ටර් බීස්ට් වගේ ලෝකෙම ජනප්‍රිය බටහිර නිර්මාණකරුවනුත් තමන්ගේ ප්ලැට්ෆෝම් එකට සම්බන්ධ කරගන්න කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට ගන්න බිලිබිලි සමාගම දැන් දැඩි උත්සාහයක ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම බිලිබිලි කියන්නේ YouTube වගේ මොනටයිසේෂන්ස් තියෙන ප්ලැට්ෆෝම් එකක්. මේ නිසා YouTube වගේම ඇඩ්වර්ටයිසිං, ෆෑන් චාර්ජින්ස්, ලයිව් ස්ට්‍රීමින් සහ ස්පොන්සර් කන්ටෙන්ට් හරහා මුදල් උපයන්නත් බිලිබිලි හරහා පුළුවන්. ඉතින් මේ නිසා දැන් ඔයාටත් පුළුවන් බිලිබිලි ඇප් එකට ගිහිල්ලා YouTube වගේම වීඩියෝ අප්ලෝඩ් කරලා වැඩියෙන් මුදල් උපයන්න. ඉතින් මොකද හිතන්නේ? YouTube වල ඒකාධිකාරිය බිඳින්න බිලිබිලිට පුළුවන් වෙයිද? චීනය මේ දේ කරනකම් ඇමරිකාව බලාගෙන ඉදීද?